වර්තමානයේ කියන මම මගේ සංගතවල ප්‍රකාශ කරනවා. ඊළඟ සෙන්සුරාදා නොවැම්බර් මාසයේ 21 වෙනිදා මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙලා වසරක් සම්පූර්ණ වෙනවා. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ 21 වෙනිදා තමයි හවස 3ට කොළඹ නවනගර ශාලාවේ පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවකදී මුළු රටම විතරක් නෙමෙයි මුළු ලෝකයම භවිත කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා එදා පුවත්පත් සාකච්ඡාවට ඇවිල්ලා තමන් පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා හැටියට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කරා. ඒත් වශයෙන්ම එදා ඒ හවස 3ට 2014 නොවැම්බර් මාස 21 වෙනිදා ඒ ප්‍රකාශ කරපු මොහොත ඓතිහාසික මොහොතක්. මොකද ඒ මොහොතෙන් පස්සේ මේ රට තුල සාමකාමී නිහඬ විප්ලවයකට මඟ පෑදුවා. අපි දැක්කා 2012 උතුරු අප්‍රිකාවේ ඉදිරියේ ඒකාධිපති රාජ්‍යයන් පෙරලවන්නට ඒ රටේ ජනතාව කල් පොළු තුවක්කු උන්දාකට අරගෙන විශාල ලේ වැඩිවීමක් කරන ශ්‍රී ලංකාවේ අපේ දේදුණු විප්ලවය අද පිටරටවල් වල දේශපාලන විද්‍යාඥයන් නම් කරලා කියන්නේ ලංකාවේ දේදුණු විප්ලවය කියලා. ඒ දේදුණු විප්ලවය හරහා මේ රටේ ස්ථාපිත වෙමින් තිබුණ ඒ ඒකාධිපති පෞල් රාජ්‍ය හරායයට පත් කිරීමේ මුල් පියවර තමයි එදා නොවැම්බර් මාස 21 වෙනිදා ඉදිරියට ගියේ. ඉන්පසු අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපි මේ ස්ථානයේ සිරිකොත මූලස්ථානයේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉයාගෙන එතුමාව පොදු අපේක්ෂකයා වශයෙන් නම් කරලා තවත් පක්ෂ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත්ගෙන මාර්ගවාගේ සෝබිත නායක ස්වාමීන් වහන්සේ වැනි ආධුනික නායකයන්ගේ පවා මඟ පෙන්වීම යටතේ එදා එම ඓතිහාසික මැතිවරණ සටන රාජපක්ෂ පාලනය යටතේ මැදමුරන වලව්වේ ඕනෑ එපාසම් ඉටු කරන්නට වෙන් කරගෙන තිබුණ අධිකරණය රාජ්‍ය සේවාව පොලිසිය මැතිවරණ කාර්යාලය හැම එකක්ම යලිවතාවක් අපි නිදහස් කරා. ස්වාධීන ආයතන බවට පත් කරා. අද මේ හැම ආයතනයක්ම රජයේ විධායකයේ ඇඟිලි ගැසීම් වලින් තොරව ස්වාධීනව රටේ ජනතාව වෙනුවෙන් තීන්දුව ගැනීමට පුළුවන් ආයතන බවට මේ කාලේ තුලදී අපි පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට විශාල ශක්තියක්. ජාත්‍යන්තරය අපි අල්ලිනා. අපි ජාත්‍යන්තර වශයෙන් උදකලා වෙලා හිටියේ කොම් වෙලා හිටියේ. ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත වෙලා තිබුණා. ජනවාරි මාසේ 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්නේ නැත්නම් මාර්තු මාස 3 වෙනිදා ජනීවා නුවර ලංකාවට විරුද්ධව බරපතල වාර්තාවක් සභාගත වෙන්නේ එහෙම නැත්නම් ඉදිරිපත් කරන්න නියමිත වෙලා තිබුණා. නමුත් අපි
යලි ජාත්‍යන්තර ප්‍රජාවක් සමග සුබදත්වයේ ගොඩනගන විදේශ ප්‍රතිපත්තියක් ඇති කරගෙන ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට අපි අපේ මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු වුණ ආකාරයට අපරාධයේ සිදුවී ඇති මානව අයිති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න දේශීය යාන්ත්‍රයකට මුළු ලෝකෙම එකතු කරගත්ත විතරක් නෙමෙයි හැමදාම ලංකාවට පක්ෂව සහ විපක්ෂව බැඳුන ලෝකය වශයෙන් බෙදුන ලෝකය අපි ලංකාව පිටපස්ස ඉතාමෙන් පෙළගස්සලන්නට අපිට පුළුවන්. ඒ වගේම සංවිධා ක්‍රියාවලියට මුල්යන් දීන සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ජනතාවට යලි පියන්සකින් තොරව ජීවත් වෙන්නට පුළුවන් සමාජයක් අපි ඇති කිරීමේ කටයුතු දැන් කරගෙන යනවා. සංවිධාව සඳහා ආයතන රාශියක් අපි මේ වෙනකොට ඉඳවලා තියෙනවා. ඒ වගේම අද පුවත්පත් වලට වෙබ් අඩවිවලට ඕනෑම දෙයක් කියන්න නිදහස තියෙනවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට විරුද්ධව අද පත්තරවලට කියන්න පුළුවන් විවේචනය කරන්න පුළුවන්. ඇත්තම කියනොත් ඒක සමහර වෙබ් අඩවි සමහර පුවත්පත් බොරු ලියන සමහර පුවත්පත් සමහර වෙබ් අඩවි ප්‍රවෘත්ති නිෂ්පාදනය කරන ප්‍රවෘත්ති හදන කිසිම සත්‍යයක් නැති දේවල් හදන. අපි දැක්කේ ඊයේ පෙරේදා අගමැතිතුමා මම සිංගප්පූරුවේ දිග සංචාරයකට ගියපු වෙලේ එතුමා සිංගප්පූරුව දාව ඊට පස්සේ මෙහෙ කියනවා අන්තිමයි. මොකද කතා කරගෙන ඉන්න මිනිස්සුව දැන් මෙහෙ වෙබ් අඩවිවලින් මතනවා. බලන්න හදනවා. නමුත් විතරෝනේ එහෙම ලිව්වයි කියලා අද වෙනකම් ඉදිරියටත් එහෙමයි. කවුරුවත් අපි හතරවෙනි තට්ටුවට ගිහිල්ලා ප්‍රශ්න කළා නෑ. අත්අඩංගුවට අරගෙන සුදු වෑන් ඇවිල්ලා උස්සලා නෑ.